ආයිබෝවන් සුබ උදෑසනක් LK වෙදර්මෑන් channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ 2025 ඔක්තෝබර් 26 වෙනිදා කාලගුණානාවේ ගියයි. කාලගුණ දෙපාර්තමේන්තුව ලහිලහියේ ප්‍රධාන මාධ්‍ය හරහා නිවර්දි තත්ත්ව වාර්තා ඉදිරිපත් කරන බැවින් අපේ අනාවැකිය ටිකක් ප්‍රමාද කළා එයට සමාව යදින ගමන්. අපේ කලින් කියපු සුලිකුණාටු අනාවැකියේ නිවර්දි බව පසක් කරමින් අද අනාවැකිය බලමු. උදෑසන 2:05 අතර ලංකාවට ඊසාන පැත්තෙන් වර්ධනය වෙමින් පවතින සුළුකුණාටුව නිසා මාතර සිට කොළඹ කොප්තලම දක්වා ප්‍රදේශවල සුළු වර්ෂාපතනයක් බලාපොරොත්තු වන අතර යාපනයේ දිස්ත්‍රික්කය වෙත දැඩි බලපෑමක් එල්ල කරන අතර උදෑසන 5:08 අතර එය දැඩි ස්වභාවයක් පෙන්눔 කරනවා. තවද ලංකාවේ උතුරු ප්‍රදේශවල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි සමග තද සුළං ඇතිවීමේ සම්භාවිතාවක් පවතී. එමෙන්ම කළුතර කොළඹ යක්කල මීගමුව සහ පුත්තලම යන ප්‍රදේශ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල වැසි තත්ත්වයක් පෙන්눔 කරනවා. තවද දඹුල්ල කුරුණෑගල මහනුවර ප්‍රදේශවලද සුළු වර්ෂා තත්ත්වයන් පෙන්눔 කරනවා. තවද උදෑසන 11 පමණ වන විට කොළඹ අල්ගම පන්නල දුම්පේ හෝමාගම ඇහැලියගොඩ යන ප්‍රදේශවල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. සවස 5 පමණ වන විට තිරිකුණාමලේ දිස්ත්‍රික්කයට වැසි ආරම්භ වන අතර යාපනයේ අර්ධද්වීපයේද වර්ෂාව තව දුරටත් පවතින අතර තවද අනුරාධපුරයේ කැකිරාව මදිරිගිරිය යන ප්‍රදේශවලද වැසි හෝ ගිඟුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. සවස 5 පමණ වන විට නිලුම්දෙනිය සහ උතුරු මැද පළාත තුල වැසි තත්ත්වයේ තීව්‍ර වන ලකුණු පෙන්눔 කරනවා. රාත්‍රී 8 පමණ වන විට සුළු වර්ෂා තත්ත්වයක් බස්නාහිර පළාත තුල ඇති විය හැකි අතර ලංකාවේ අනිකුත් ප්‍රදේශ වැසි රහිත ස්වභාවයක් පෙන්눔 කරනවා. නැවතත් 27 වෙනිදා උදෑසන 5:08 අතර ගාල්ල කොළඹ මීගමුව පුත්තලම උතුරු මැද සහ යාපනයේ දිස්ත්‍රික්කවල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. 27 වෙනිදා උදෑසන 11 පමණ වන විට සුලිකුණාටුවේ බලපෑම හේතුවෙන් කළුතර කොළඹ මීගමුව පුත්තලම යන ප්‍රදේශවල වර්ෂා තත්ත්වයන් සමග සුළං ඇතිවීමට බොහෝ ඉඩකඩ පවතී. මෙම තත්ත්වය නැවත වැඩිවීමක් රාත්‍රී 11 පමණ වන තෙක් බලාපොරොත්තු වෙනවා. දින දෙකක් එක දිගට කාලගුණ අනාවැකිය කිරීම ඉතා අසීරු සහ නිවැරදිතාවයේ අවම වන අතර ඊට සමාව යදින අතර නැවත හෙට දිනේද දින දෙකක් ඉදිරියට අනාවැකියක් සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ ගැන ඔබගේ අදහස් හා යෝජනා අප වෙත යොමු කරන්න. එමෙන්ම කාලගුණය සහ කාලගුණ අනාවැකිය පිළිබඳ උනන්දුවක් දක්වන පරිේශකයන් හට අපේ ඩිස්කෝඩ් සමූහයට එකතු වෙන්න ලෙස ඉල්ලා සිටිනවා. එහෙනම් හෙටත් හමු වෙමු. ඔබට සුබ දවසක්.